ගයිස් මම මේ වන්නේ පාර්ට් 2 වීඩියෝ එක. මේ තියෙන්නේ මම ඔන්න ලයිට් දාලා දැම්ම එක. මේ තියෙන RGB ස්ට්‍රිප් එක දැන්. මේ තියෙන්නේ ලයිට් දුවන විදිය මේකේ. අපිට දැන් බලා ගන්න පුළුවන් මේ ලයිට් දුවන හැටි. දැන් මම රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න. මේ තියෙන්නේ ඉතින් රිමෝට් එක. අපි කෙලින්ම දැන් ඕෆ් කරගමු. ඒ කියන්නේ දුරට ඕෆ් වෙන්නේ නැහැ, එච්චර සිග්නල් නැහැ ඉතින්. ඔන්න දැන් ඕෆ් වුණා. දැන් අපි ඔන් කරගමු. අන්න එහෙමයි වෙන්නේ. දැන් අපිට වේගය වැඩි කරගන්න පුළුවන්. ඔය වේගය අඩු වෙන හැටි. මේ තමයි වේගය වැඩි වෙන හැටි. ඊට පස්සේ අපි දැන් ස්මූත් එක දාලා බලමු. මේ තියෙන ස්මූත් එක ඔන්න දැන් රතු පාට විතරක් එබුවොත් මේ තියෙන්නේ රතු පාට විතරයි. ඊට පස්සේ අපි දැන් කොළ දැම්මොත් මේ තියෙන්නේ කොළ ටික විතරයි. දැන් අපි නිල් දැම්මොත් මේ තියෙන්නේ නිල් ටික විතරයි. දැන් අපි ඔක්කොම දාලා බලමු. මේ තියෙන්නේ ඔක්කොම එතකොට පවර් එක ටිකක් අඩුයි ඉතින්. ඔන්න දැන් අපි ආයි ස්මූත් එක දාලා බලමු. ඔන්න ඒක තමයි එහෙම දැන් මෙතන ලයිට් 50 ගානක් විතර තියෙනවා කිව්වනේ මම. ඉතින් මේක තමයි වීඩියෝ එක. මම හක් එකට ලයිට් එකක් දාලා තින්නේ. මේ ඔක්කොම දැන් මම දෙන්නේ UPS බැටරි එක. UPS බැටරිය රුපියල් 2400ක් විතර තමයි වෙන්නේ. සමහර තැන්වල 1900 1800ක් වෙනවා. ඊළඟට මං ගත්තේ නම් 2400කට. ඒක රීචාර්ජබල්. හැබැයි ඒක චාර්ජරේ නම් දැන් 4500ක් විතර වෙනවා. ඒ කියන්නේ ඒ තරම් චාර්ජරේ ගණන් එහෙම තමයි වෙන්නේ. ආයෙ තාම මේකට 9 වෝල්ට් බැටරි දාලා තියෙනවා. දැන් මෙහෙම දැම්මොත් කරන්ට් එක මේ අඩු වෙන හින්දා වෝල්ට් එක මම මේ ඔක්කොම දෙන්නේ චාර්ජරේ මේ කරන්ට් එකට දීලා. ඒ කියන්නේ මෙන්න අර වයර් එකෙන් තමයි කරන්ට් එකට දෙන්නේ. නැත්නම් UPS බැටරිය මේ මොකද්ද බැටරි බහිනවනේ. ඒක හින්දා ඔන්න ඉතින් එහෙම තමයි. දැන් මේ ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ තමයි ෆ්ලෑෂ් එක. ඒ කියන්නේ මුලින්ම රතු නිල් කොළ එහෙම තමයි පත්තු වෙන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් වෙන පාට දාන්න පුළුවන්. වෙන පාට දැම්මත් ලස්සනයි. ආයි VIP සර්කිට් හදන්න පුළුවන්. එතකොට පාට දෙකයි උඩරිම ගන්න පුළුවන්. අනිත් එක පේනවා ඇති ඔයාට මුලින්ම සර්කිට් එකට රතු පාට සෙට් වුණොත් මුලින්ම යන්නේ රතු පාට ලයින් එක. දැන් මම මුලින්ම දීලා තියෙන නිල් පාට එකන නිල් පාට එක දුන්න හින්දා තමයි මුලින්ම නිල් පාටෙන් යන්නේ. ඊට පස්සේ තමයි රතු. ඊට පස්සේ තමයි කොළ එන්නේ. හරි ගායිස් මේක තමයි මගේ වීඩියෝ එක. ඉතින් පාර්ට් 2 වීඩියෝ එක. ලයික් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. කමෙන්ට් උන් දාන්න දන්නේ නැති ඒවා තියනවා නම් අහන්න ප්‍රශ්න තා අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩුත් කියාගෙන යන්න.